අපේ දේශය ගැන පමණක් නොවේ විශේෂයෙන්ම ලෝකේම අවධානය මේ දිනවල යොමු වෙලා තියෙනවා ඊශ්‍රායලය වෙතට. මොකද අපේ රට තුළට පැමිණියා ස්වභාවික විපතක් ඊශ්‍රායලයට පැමිණියා සතුරු විපතක්. මේ නිසා ලෝකයේ අවධානය මේ රටවල් දෙකට යොමු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඇත්තටම හරියට මේ අයියයි මල්ලි වගේ ඊශ්‍රායලය සහ ලංකාව මේ දවස්වල කාර්ය බහුල වෙලා තියෙනවා. කොපමණ කාර්ය බහුල වුණත් අපි දකිනවා ඊශ්‍රායලයේ පොඩි අමනාප තිබුණට පොඩිත් නෙමෙයි සමහරක් වෙලාට ලොකු අමනාප තිබුණත් ඊශ්‍රායලයේ නිතරම ලංකාවට අත දික් කරනවා අපි දකිනවා. හරිම ආදර්ශමත් රටක්. ඔන්න යම් අත්දැකීම් ලබා ගන්න ඕන නම් මේ අයගෙන් තමයි ලබා ගන්න ඕනේ. මොකද අපේ අයට රැකී ආරක්ෂා දීලා තියෙනවා. ඒ වගේම මේ විපතේදී අපිව අමතක නොකර යම් ආධාර අපිට ලබා දීලා තියෙනවා. ඒ රාජ්‍ය නායකයා තුල ඊර්ෂ්‍යාව, වෛරය, සතුරුකම ඒවා මොනක්වත් නැහැ. විපතේදී හොඳ නැහැ ඒ දේවල් පිරිමහන්න. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය ඒවා පිරිමහන්න හොඳ නැහැ. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ අපිට මේ විපතක් වුණාම ඊශ්‍රායල් සෙනග අපිට මේ ආධාරත් අරගෙන ආවා අපිට උදව් උපකාර කරා. ඇත්තටම අපිට පැමිණි විපත පොඩි නෑ. මිනිස්සු මැරුණා. ඒ වගේම හැම රටකින්ම මේ මලගෙදරට ආවා. අපේ නෑදෑයෝ අපේ සහෝදරයෝ කියලා අපිට දැනෙනවනේ. එතකොට ඒ වගේම ශෝකය පළ කරා. මිල මුදල් බඩු මුට්ටු දුන්නා. මේක ස්වභාවික විපතක්. මේ අපේ රටේ රාජ්‍ය නායකයාට මේ විපත වළක්වන්න බෑ. මේක වළක්වන්න ඉන්න එකම කෙනා දෙවියන් වහන්සේ පමණයි. දෙවියන් වහන්සේ ඒක එන්නේ ඉඩ ඇරියා. මොකද මේ විපත විතරක් නෙමෙයිනේ අපේ රට ඇතුලේ ගත්තත් අපි දන්නවා සුනාමි ආවා. මිනිස්සු 35000ක් විතර අපිට අහිමි වුණා. ඒක මං හිතනවා අමතක වෙලාද දන්නේ. ඒ වෙලාවේ අපේ රටේ හිටිය නායකයා අපි දන්නවා ඒ නායකයා නිසා තමයි මේක ආවේ කියලා අපිට කියන්න බෑ. මොකද ස්වභාවික විපත් කියන එක ලෝකේ පුරාවටම පැමිණෙනවා. ඒක අපි දකිනවා සුද්ධ බයිබලයේ කියන මූලාශ්‍රය ඇතුලේ තියෙනවා. මේ අවසාන කාලේ ගොඩාක් විපත් පැමිණෙන්න නියමිතයි. මම හිතනවා ඔය පොඩි විපතක් ආවේ ඊට වැඩි විපත් ඉදිරියට එන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ අපේ රටේ නායකයා ගැන නොයෙක් ආකාරයේ දෝෂාරෝපණය කරන උට අත්දැකීම් නැහැ අපිට දෙන්න කරන්න කියලා. හැබැයි ਉਹ පුංචි කාලේ ඉඳලම කැලේ කොලේ ජීවත් වෙලා ගඟේ මුහුදේ පීනලා ඒ වගේම උන් හිටි තැන් Tamanට අහිමි වෙලා මිල මුදල් සොයාගන්න අඹ ගෙඩියක් වගේ දෙයක් විකුණලා ඌමනා වෙලාවෙම Tamanගේ පියා Tamanට නැති වෙලා ඔය වගේ අත්දැකීම් සම්භාරයක් කටුක අත්දැකීම් තියෙන කෙනෙක් තමයි. ඉතින් අපි දැක්කා ඒ අපිට විපත අපේ මෙච්චර මේ අපිට ලොකු සෙනගක් 600ක් 700ක් වගේ සෙනගක් නැති වුණා. තව අතුරුදහන් වුණා. සමහර 1000ක් වගේ සෙනගට මේ විපත ආවා. උන්ව හිටිතැන් නැති වුණා. ඒ ශෝකය අපි දැක්ක ජනාධිපතිතුමාගේ මූණේ තුල තියෙනවා. මේ වේදනාව ඔහුගේ මූණෙන් මතු වුණා. අනේ දෙයියනේ කියන වගේ අදහසක් තිබුණා. අනේ දෙයියනේ කියලා ඇත්තටම කියන්නේ නැති උඩ බලන්නත් ඇති. ඉතින් බයිබලයේ නැමැති මූලාශ්‍රයේ තියෙනවා කන්ද උඩ දේශනාව කියලා යේසුස් වහන්සේගේ ඉගැන්වීම. මේ ඉගැන්වීමේ සුදු මතෙව් 5:4 මේ ආකාරයෙන් සඳහන් වෙලා තියෙනවා. ශෝකවන්නෝ ආශීර්වාද ලද්දෝය මක්නිසාද ඔහු සනසනු ලබන්නෝය. ශෝකවන්නෝ ආශීර්වාද ලද්දෝය මක්නිසාද ඔහු සනසනු ලබන්නෝය. බලන්න මේ අපේ ජනාධිපතිතුමා වෙලාවේ ශෝක වුණාම ඔහුව සනසන්න ලෝකයේ සියලු නායකයෝ හැම කෙනෙක්ම අත්වැල් බැඳගත්තා. මං කිව්වේ අපි තුලින් වරදක් වුණා වූ ඊශ්‍රායලය කියන පුංචි රටත් අපේ ජනාධිපතිතුමා සමග අත්වැල් බැඳගත්තා. මොකද ඔහු නායකයා හැටියට මුළු ලෝකෙම පිළි අරන් තියෙනවා මේ වෙනකොට. ඒකේ තේරුම දෙවියන් වහන්සේ යම් නායකයෙක් පත් කෙරුවා නම්
මං කිව්වේ අර බැටළුව බලන කොල්ලව දාවිත් රජෙක් හැටියට පත් කළා නම් දාවිත් රජෙක් හැටියට අද වෙනකම්ම මිනිස්සු පිළිගන්නවා. බැටළුව බැලුවද අඹ වික්කද කෝච්චියේ බිස්නස් කෙරුවද ගෙයක් දොරක් තිබුණ නැද්ද ඔහුගේ ජාතිය කුලේ ඒව වැඩක් නැහැ උන්වහන්සේට. උන්වහන්සේ සිත තමා බලන්නේ. ඇත්තෙන්ම අපේ රාජ්‍ය නායකයාගේ සිත බලලා හරි දෙවියන් වහන්සේ මේ කාලේ අපිට මේ නායකයව පත් කරලා තියෙනවා. ඉතින් ඇත්තෙන්ම කිතුණු හැටියට අපි ඇත්තෙන්ම කිතුණු නාමය දරන හැම කෙනෙක්ම මේ වෙලාවේ අපේ දේශය ගැන යාඥා කරනවා. නාමික කිතුණුවන් නොවේ සැබෑ කිතුණුව යාඥා කරනවා. ඒකේ තේරුම අපිට දෙවියන් වහන්සේ කියලා තියෙනවා බයිබලයේ කියන මූලාශ්‍රේ රාජ්‍ය නායකයා ගැන යාඥා කරන්න. හරි අපිට යම් දෙයක් කියලා තියෙනවා. මම දැක්ක සමහර තැන්වල තියෙනවා මේ රට විනාශ වුණේ ප්ලාස්ටික් කින්දා අරවා මේවා නොඑක ආකාරයේ එක එක පැති කියනවා. එහෙම නැත්නම් රාජ්‍ය නායකයා අපිට මේක පත් කරනවා. එහෙම නැත්නම් කියනවා මූට අත්දැකීම් නැහැ අපිට දෙන්න ওই වගේ කතන්දර ගොඩාක් යනවා. එහෙම නැත්නම් කියනවා තව අවුරුදු 5කින් මෙයාව හිරියට දානවා. මෙව්වද මේ වෙලාවේ කරන්න ඕන කියන එක හොඳට හිතට ගන්න ඊශ්‍රායලයේ දෙස බලන්න ඊශ්‍රායල් නායකයා දුකෙන් කඳුලෙන් වේදනාවෙන් මේ වෙලාවේ ඉන්නකොටත් ඕක කිව්වේ නෑ අපිට ලංකාව බාර දෙන්න කියලා. කිසිම ආගමික නායකයෙක් කිව්වේ නෑ අපිට බාර දෙන්න අපි කරන්නම් කියලා. හැමෝම කිව්වේ මොකද්ද? ඔබ කරන්න. මෙන්න අපේ උපකාරය. මෙන්න අපේ දෑත. හැමෝම දෑත දිග කෙරුවා. නිකන් නෙවෙයි. ඒක තමයි දෙවියන් වහන්සේ යම් කෙනෙක් පත් කරපුවම සේවයට ඒ අවශ්‍ය දේවල් දෙවියන් වහන්සේ සපයනවා. ඒ අවශ්‍ය කරන ඥානය, ප්‍රඥාව, අත්දැකීම් නේද? අපි දන්නවා ඕක කොහොමද ඇත්තම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනකොට මොනතරම් දුෂ්කරතා තියෙන්නේ නැද්ද කියලා දැන් පෞල් පසුබිම දකින්නකොට අපිට පේනවා. මොකද හොර සහතික අරගෙන නෙමෙයිනේ. අපි දැක්ක තිස්ස ජනනායක සර් කියනවා ඒ එකට දෙන්න ගත කරපු පාසල් ජීවිතය ගැන කතා කර මේ විශ්වවිද්‍යාල ජීවිතය ගැන කතා කරනවා. ඉතින් ඒවා බොරු නෙමෙයි ඒවා සාක්ෂිත් ඇතුව තිබෙන යම් කාරණා. ඒකින්ද ඒ දෙවලදී අපි ඇත්තම බලාපොරොත්තු වෙන්න ඕන. ඒක නෙමෙයි මේ වෙලාවේ අපි කරන්න ඕන දෙවියන් වහන්සේ බොහෝ කල් ඉවසනවා මිනිස්සු ගැන. ඒ වගේම උන්වහන්සේ කිසිම මිනිසෙක් විනාශ වෙනවට කැමති නෑ. ඒ හින්දා අපි හැම මිනිසෙක්ම කරන්න ඕන මේ වෙලාවේ පසුතැවිලි වෙන්න ඕන. මේ මහත් විපත් අපිට පැමිණෙන්නේ ඇයි කියලා අපි කල්පනා කරලා බලන්න ඕන. මොකද මේ කිතුණුවන්ට නම් යම්කිසි බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ බලාපොරොත්තුව කිතුණුවන්ට පමණක් නොවේ හැමෝටම ලබා ගන්න පුළුවන් වූ බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව අපි කිතුණුව ලෙස මේ ලෝකේ පාලනය කරන්න දෙවියන් වහන්සේගේ පුත්‍රයා යේසුස් වහන්සේ නැවත එනවා. ඇවිල්ලා මේ පොළොවේ රාජ්‍යයක් පිහිටවනවා. දාවිත්ගේ සිංහාසනේ යේසුස් වහන්සේ වාඩි වෙන්න යනවා. එහෙනම් මේ යේසුස් වහන්සේගේ මේ බලාපොරොත්තුව හරි අපිට තියෙන නිසා අපි දන්නවා අපිට ජීවනයක් තියෙනවා කියලා. හැබැයි හොඳට මතක තියාගන්න හැම මිනිසෙක්ම මේ ලෝකෙට ඉපදෙනකොට මරණ වරන්තුවක් අතේ තියාගෙන තමයි එන්නේ. ඒ මරණය අතේ තියාගෙන ඉන්න ප්‍රධාන හේතුව අපේ පාපය සහ අපි තුල තිබෙන්නා වූ අකීකරුකම. පාපය කියන්නේම දෙවියන් වහන්සේට අකීකරු වීම. එතකොට මේක මේ අපේ රට තුල අපි ජීවත් වෙනකොට අපි කීකරු කළ යුත්තේ මොනවාද නොකළ යුත්තේ මොනවාද කියලා මේ බයිබලයේ කියන මූලාශ්‍රයේ තියෙනවා. මං හිතනවා මේක අනිත් ආගම් වලත් කරන්න ඕන මොනවාද නොකරන්න ඕන මොනවාද. නමුත් හැමෝම කියන්නේ යහපත කරන්න කියලානේ. යහපත දැන නොකර සිටීම පාපයයි කියලා බයිබලයේ මූලාශ්‍රයේ තියෙනවා. බයිබලයේ කියන මූලාශ්‍රයේ. එතකොට අපි යහපත දැනගන්න ඕන මොකද්ද මේ වෙලාවේ අපේ යහපත නම් මේ මුළු ලෝකෙම අපේ රටට ඇතුල් වෙලා අපේ ජනාධිපතිතුමාව මේ ශෝක වෙන වෙලාවේ සනසවනවා. වචනයෙන් නෙවෙයි ක්‍රියාවෙන් බඩු මුට්ටු දෙනවා මිල මුදල් දෙනවා. මම මේ වෙලාවේ කියනවා ඇත්තටම මිල මුදල් දෙන්න නැත්නම් අපි කරන්න ඕන මොකද්ද? අපේ ශ්‍රමයෙන් ඔහුට උදව් කරන්න ඕන. ඊගාවට අපි කිතුණුව නම් යාඥා කරන්න ඕන. බෞද්ධයෝ නම් ඒ බෞද්ධ දේවල් මේ රටට සෙත්පතල කරන්න ඕනේ. ඒ වගේ දේවල් තමයි මේ වෙලාවේ කරන්න ඕන. මේ වෙලාවේ කරන්න ඕනේ වෙන දේවල් නෙමෙයි.
අපි කිතුණු හැටියට අපි දෙවියන් වහන්සේට යාඥා කරන මේ රට මේ නායකයා සමග වැඩ කරන අය ඒ වගේම මේ වෙලාවේ අපේ විපතට දෑත දිගු කරන අපිට මිල මුදල් එතකොට මේ ආධාර දෙන අයට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කියලා අපි යාඥා කරනවා. මේ විපත අපි හැමෝටම දැනෙන විපතක්. හරි දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේ කියනවා දිලින්දා කසල කොටින් ඔසවනවා. ඔය සල්ලි තෑගි භෝග දුන්නු නායකයෝ කවදාකවත් එව්වේ නෑ. කවුද මේ ජනාධිපතිතුමා? මෙයා කොයි ගෙදරද ඉපදුනේ? මෙයා කොයි කුලේද? කොයි ජාතියේද? මෙයාගේ අධ්‍යාපනය මොකද්ද? මෙයාගේ ආගම මොකද්ද? එහෙම හෙව්වේ නෑ. ඇත්තෙන්ම මේ බෞද්ධ රටක් ඇටියට ලෝකෙම තියෙන පළවෙනි බෞද්ධ රට ශ්‍රී ලංකාව වෙන්න ඇති. එතකොට ඔය ආපු නායකයෝ එක්කෙනෙක්වත් මේ බෞද්ධයෝ ආවේ නෑ. වෙන වෙන අන්‍ය ජාතිකයෝ එක එක ආගම් වලට අයිති අය තමයි ඇවිල්ලා මේ දෑත දිගු කරේ. එතකොට මේ වෙලාවෙත් මෙයාගේ අත්දැකීම් අරවම සමහර වෙලට අත්දැකීමක් නැති අවස්ථාවක්. මොකද මේ වගේ විපතකට කවදාවත් මේ සූදානම් වෙලා හිටියෙත් නෑ. බලන්න නැද්දි ලංකාවම සූදානම් නෑ. සූදානම් වෙලා තිබුණා නම් කලින් සූදානම් වෙලා තිබුණා නම් මේ වෙලාවේ මෙයත් මේ වෙලාවේ ඒක ඉස්සරහට අරන් යනවනේ. නේද? මේක එක්කෙනෙකුට දොස් පවරන්න ඕන දෙයක් නෑ. විපතක් වෙනකොට මේ වගේ දේවලදී කලින් පෙර සූදානමක් ඒ කියන්නේ මේ හුළඟ නතර කරන්න එහෙම නැත්නම් මේ කුණාටුව නතර කරන්න මේක කාටවත් බෑ. කුණාටුවක් නතර කරා නම් යේසුස් වහන්සේ විතරයි නතර කරලා තියෙන්නේ. හරි? බයිබලයේ කියන මූලාශ්‍රය කියනවා මේ ඔරුවේ යනකොට ගෝලියෝ සමග කුණාටුවක් එනවා. උන්වහන්සේ නැගිටලා කුණාටුවට අණ කෙරුවා කියලා තියෙනවා. ඒ වෙලාවේ කුණාටුව නතර වුණා කියලා තියෙනවා. මම දකින්නේ මේ බයිබලයේ කියන මූලාශ්‍රය විතරයි ඒක තියෙන්නේ. ඒකින්ද ජනාධිපතිතුමාට බෑ නතර වෙයන් කියලා කුණාටුවට අණ කරන්න. හැබැයි උන්වහන්සේගේ නාමය දරන සෙනගට පුළුවන් ඒ වගේ මේ කාලගුණය වෙනස් කරන්න යාඥා කරන්න. ඒක අපි දන්නවා. මනුස්සෝ කොයි විදිහේ දෙවියන් වහන්සේ ගැන කතා කරත් දෙවියන් වහන්සේ මේ ලෝකේ පාලනය කරනවා කියන එක අපි දකින්නෙම මේ වගේ නායකයෝ මේ වෙලාවේ තිබ්බ නිසා. දුක හඳුනන, වේදනාව හඳුනන, මනුස්සයෙකුට ඉන්න හිටින්න තැනක් නැතුව ගියා මේ මනුස්සයෝ කොහොමද මේ කටයුතු කරන්න ඕනි කියලා. හරිද? දැන් අපේ නායකයා කල්පනා කරනවා මේගොල්ලන්ට කැඩිලා බිඳිලා යන තැන්වල ගෙවල් දීලා බෑ. මේගොල්ලෝ ජීවත් වුනේ මේ විදිහටයි. එයා කලින් දැන සිටියා. දැන් එයාට ඇත්තටම හිස් භාණ්ඩාගාරයක් ණය බරක් එක්ක බාරගත්තට දැන් මේ වෙනකොට මම දැක්ක දෙයක් තමයි මම මේ ඇහෙන් දැක්ක දෙයක්. මං තාමත් කියනවා මං දේශපාලනේ කතා කරන්නේ නැහැ. හැබැයි රාජ්‍ය නායකයා දෙවියන් වහන්සේ පත් කරපු නායකයා අපේ නායකයා. ඒක අපි අනිවාර්යයෙන්ම මේ රටේම ඉන්න ඕනම ආගමක් ඕනම ජාතියක් ඕනම කුලයක් ඕනම කෙනෙක්ගේ නායකයා තමයි මේ. අපි දැක්කා යා මේ විපත් වෙච්ච අයගේ මේ සිංහල බෞද්ධ ළඟට විතරක් ගිහිල්ලා අපේ ජනාධිපතිතුමන් අතර උන්නේ නැහැ. ගිහිල්ලා ඇහුවෙත් නෑ ආගම මොකද්ද ජාතිය මොකද්ද කියලා. මම දැක්කා මුස්ලිම්ද දෙමළද සිංහලද ඒ හැම මිනිහෙක් ළඟටම ඔහු ගමන් කළා. ඔහු මිනිස්සු අතර ජීවත් වුණා. ඔහු මන් දන්නවා මේ බය කෙනෙකුත් නෙමෙයි මට පේනවා ඒකේ දකින්න පේනවා බයක් කියන එකක් ගෑවිලාවක් නැහැ. ඕන කෙනෙක් අතරට යනවා. ඇත්තම අපිට බය හිතෙනවා කොයි වෙලාවෙ කොයි මොහොතේ මොහුට සතුරු බලවේගයක් එයිද කොච්චර සතුරෝ ඉන්නවද කියලා අපි දකිනවා දැන්. හැබැයි කොච්චර සතුරෝ හිටියත් දෙවියන් වහන්සේ කැමති වෙලාවේදී තමයි දෙවියන් වහන්සේ නායකයා අයින් කරන්නේ. කැමති නායකයා පත් කරනවා කැමති නායකයා අයින් කරනවා. ඒක බයිබලයේ කියන මූලාශ්‍රය දානියෙල් පොතේමත් කතා කරනවා. උන්වහන්සේ තමයි රජෙක් පත් කරන්නේ. උන්වහන්සේ තමයි රජෙක් ඉවත් කරන්නේ. ඒ නිසා මේ වෙලාවේ විශේෂයෙන් මේ පැවුම්කාර දෙවියන් වහන්සේ මේ පරමාධිපත්‍ය එනම් මිනිස්සු පත් කරපු නායකයෙක් එක්ක කටයුතු කරනවා අපි හොඳටම දකිනවා. මේ විපතේදී උපකාර කරපු ඇත්තටම සෑම රටක් ගැනම අපි ආඥා කළ යුතුව තිබෙනවා. විශේෂයෙන් මේ අමාරුම අවස්ථාවේ ඊශ්‍රායලයේ හරිම ආදර්ශමත්. ඒ වගේ මේ රාජ්‍ය නායකයෝ හරිම ආදර්ශමත්. බලන්න සමාදාන කරන්නෝ දෙවියන් වහන්සේගේ දරුවෝ ඔය කියනවා. මේ වෙලාවේ ජනාධිපතිතුමා දන්නවා ඉන්දියාව පාකිස්තානය අතර මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. නමුත් එතුමා කෝල් එකක් දීලා මොනවද කියන්නේ? මේ අපේ රටට මේ දේවල් ගේන්න පාර චුට්ටක් දෙනවද? බලන්න කොච්චර යටහත් නිහතමානී පුද්ගලයෙක්ද කියලා. හොඳයි. ඒ නායකයෝ ඒ වෙලාවේ ඒ වගේ මුරණ්ඩු උනාද නැහැ. අපි ඔක්කොම එකතු වෙමු කමන්නේ සතුරා මිතුරා එකතු වෙලා අපේ රටට උදව් උපකාර කරා. ඒ වගේ මම තව දෙයක් දකිනවා මේ ඊශ්‍රායලේ අපේ සෙනග ගිහිල්ලා අපේ දරුවෝ ගිහිල්ලා රැකී ආරක්ෂා කරනවා. ඉතින් ඒගොල්ලන්ට දරුවන්ට වගේම තමයි සලකන්නේ කියලා හුඟක් අය මායක කියලා තියෙනවා. මං අඳුරන මං දන්න ගොඩාක් දරුවෝ ඉන්නවා කියනවා මෙහෙම තමයි
සහෝදරී අපිට මේ විදිහට තමයි සලකන්නේ ඊශ්‍රායල කියන රට මේ වගේ තමයි කියලා. ඒ වගේම අපි දකිනවා ඒ අපේ රැකියා කරන දරුවෝ මේ 26 වෙනිදාට උත්සවයක් නත්තල් උත්සවයක් පවත්වනවා. මොකටද මේ? ආධාර එකතු කරලා අපේ මේ ජීවත් වෙන අපේ මේ විපතටපත් වුණා වූ අපේ දරුවන්ට එවන්න. මේ රටට එවන්න. මේකයි දැන් කළ යුත්තේ. මේ වෙලාවේ කිසිසේත්ම මම කියනවා මේ ජනාධිපතිතුමාගේ අත්දැකීමවත් ජාතියවත් කුලයවත් එහෙම නැත්නම් එයාගේ විවාහයවත් මේ දේවල් හොයන්න එපා. මේ කිසිම දෙයක් දෙවියන් වහන්සේටවත් මටවත් ඔයාලටවත් වැඩක් නැහැ. බොරදියේ මාළු බාන්න එපා. බොරදියේ මාළු බාන්න එපා. කරුණා කරලා මේ වෙලාවේ හැම කෙනෙක්ම මිනි උඩින් දේශපාලනය කරන්න නැතුව මේ අපිට මල ගෙදරක් මේ මල ගෙදරකදී කොහොමද අපි සතුරෝ මිතුරෝ කියලා නෑ ඔක්කොම එකතු වෙලා ඒ අවසාන කටයුතු වලදී අපි ඒ අවසානයේ දක්වාම ඉන්නවනේ ඊට පස්සේ අපි මේ අත්දැකීම මේ සිරිත් විරිත් මේවා ශ්‍රී ලංකාව ඇතුළේ තියෙන සංස්කෘතියත් එක්ක බැඳිලා තියෙනවා අපි කිතුණුව කියලා බෞද්ධ මලගෙවල් වලට නොගිහින් ඉන්නේ නැහැ. අපි බෞද්ධයෝ කියලා කිතුණු මලගෙවල් වලට නොගිහින් ඉන්නේ නැහැ. කවදාකවත් පල්ලියන් නැති අයත් ඒ කිතුණු මිනිසෙක් මැරුණාම ඒ පිටිපස්සෙන් පල්ලියට යනවා මම දැකලා තියෙනවා. මොකද කිතුණු අවසානයක් වෙන්නේ පල්ලියක් ඇතුලේ. යාඥාවක් ඇතුලේ. ඒක මම දැකලා තියෙන ගොඩාක් බෞද්ධ අය කවදාකවත් පල්ලි නොගිය අය යනවා. මොකද මේ ආගම් ભેද, ಜಾති ભેද, කුල ભેද, උස් පහත් ભેද මේවා කිසි දෙයක් මම දකිනවා දෙවියන් වහන්සේට නැහැ. දෙවියන් වහන්සේගේ බයිබලයේ මේ බයිබලයේ කියන මූලාශ්‍රය ඇතුලේ නම් මේව නැහැ. ජාතිය කුලය ඔය මොනාත්ම නැහැ. ඒක නිසා මේ වෙලාවේ මම හැමෝගෙම ඉල්ලන දේ තමයි අපි ඔක්කොම එකමුතු වෙලා ආදර්ශයට ගන්න ඊශ්‍රායලය කියන කුඩා රට. මේ ඊශ්‍රායල් නායකයව ආදර්ශයට ගන්න. අපි හැමෝම මේ ආදර්ශය තුල මේ ඇත්තටම ඊශ්‍රායලය ගැන පුදුම සතුටක් ඒ වගේම ඊශ්‍රායලයේ සමාදානයේ උදෙසා අපි යාඥා කරනවා. මොකද ඊශ්‍රායලයේ යුදෙව්වෙක් තමයි මේ ලෝකේ ගලව ගන්න යේසුස් හැටියට ආවේ. හරි එතකොට ඒ යේසුස් එදා ජීවිතය දුන්නා. මොකටද? මේ පව්කාර මිනිස්සු උදෙසා ඔහු ගමන් කරපු ගමන් මාර්ගය ඔහුගේ මාර්ගය අපි දකින හුඟක් පටුයි. හුඟක් දුෂ්කරතා මැද්දේ තමයි ඔහු ගමන් කළේ. ඒත් ඔහුට පුළුවන්කම ලැබුණා ඔහු කවුද කියලා මේ දේශයට මේ ලෝකවාසී සියලු දෙනාට හඳුරලා දෙන්න. එතකොට ඔහුගේ කුලයේවත් ජාතියේවත් මොනවාක්වත් කාටවත්ම වැදගත් උනේ නැහැ. අද වෙනකොට ලෝකවාසී ගොඩාක් දෙනෙක් මේ බයිබලයේ කියන මූලාශ්‍රය අතට අරගෙන ජීවත් වෙනවා. මේ බයිබලයේ කියන මූලාශ්‍රය ඇතුළේ මේ විපත්, මේ ප්‍රශ්න, මේ කරදර මේවා ඔක්කොම අපිට පැමිණෙන්න නියමිතයි කියලා තියෙනවා. ඒකින්ද මේ සෑම විපතකේ පැමිණෙන්න නියමිත දේවලටත් අපි සූදානම් වෙමින් අපි එකිනෙක කෙනා සමාදානෙන් ජීවත් වෙමු. මොකද සමාදාන කරන්න දෙවියන් වහන්සේගේ දරුවෝ නම් අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ දෙයියන්ගේ දරුවෝ හැටියට හැමෝම දේවත්වයේ විශ්වාස කරනවනේ. අපිට විපතක් වුණාම අනේ දෙයියනේ කියලානේ අපි බලන්නේ අපේ නායකයා සමග අත්වල් බැඳගෙන මේ විපතින් අපි ගොඩෙමු කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ඒ වගේම ඊශ්‍රායලයට ජය වේවා කියනවා. මොකද ඊශ්‍රායලය අපිට දුන්නු සමාදානය අපි සමග දෑත දිගු කරපු වෙලාව අපිට අමාරුම වෙලාවේ හැම රටක් සමගම ඒ විපතටපත් වෙලා ඉන්න රටත් අත දිගු කරා. ඒ නිසා ඊශ්‍රායලයට සමාදානය ඒ වගේ ලෝකවාසී සියලු දෙනාටම කොයි ආගමේ කොයි කුලයේ කොයි ජාතියේ හිටියත් සමාදානය එන්න ඕන කියලා මම ඉල්ලනවා. ස්තුතියි.